Dan sudalam Gabdu Widanarachchi samaga Daluka Viraj Mendis ප්‍රතිකාර වීම ආරම්භ කිරීමට සම්බන්ධ වෙදී ශාසික මහේෂ් කැනෝනා පන්දු යැවීමට විදානාරාච්චි රාමණීය පාරා කෙල්ල කරේ ප්‍රශාසනීය උත්සාහයක් අවකාශයක් නැ පන්දු නතර කර ගැනීමට සාර්ථක පහරාකය දිවෙන පන්දු යැවීමට එයාත් සාර්ථක පහරක් මේ ශාසික මහේෂ් සමුවේ පිට හතරේ පහර දෙක කෙල්ල කරේ ගවිදු විදානාරාච්චි ප්‍රශංසනීය පහරවල් දෙක කෙල්ල කරේ දාබල තරග නර්මණදී විදානාරාච්චි කවදාත් තම කණ්ඩායමට අමිල මෙහෙවරක් සිදු කරන බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ අපූර්ව පිටිකරුවා මුල් පන්දු දෙක තුලම සාර්ථක ලෙස හතරේ පහර දෙක කෙල්ල කරේ මේ ජනප්‍රිය පන්දු යවන්න හමුවේ සුදානම් ඊළඟ පන්දු යොමු කිරීමට තම සීමාවේ සිට ශාසික මහේෂ් ලකුණු 8යි උඩ පන්දුවක් ඈලා කඩොල්ල හිමි කර ගන්නවා ගමිදු විදානාරාච්චිගේ පිටිකාර වෙනීමේ නිමාව නලින්දා පික්මන් කළ යුතුයි පන්දුව පිටිකරුවන් පන්දුව ලබා ගන්නා විට බොහෝ කාල වේලාව ගත වෙනවා හොඳ පන්දුවක් ශාසික මහේෂ් නිමා කරේ ඒ ප්‍රශංසනීය පන්දුවක් මාලාවේ අවසන් මහතරගයකට පැමිණ ඒ අනුශීලතාවය හිමි කරගත්තා ගෙවිගිය සතියාන්තයේ මහරගම පමුණුව දේවාල පාර කුඩා පිටිය තුල එනවා ගොස්සෙල්ල කර පහරක් එක ලකුණක් කරා කොඩකින් ප්‍රතිමාරු කර ගන්නවා ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව ඒ වගේම මතක් කරනවා වගේම විශේෂ දෙයක් ප්‍රකාශයට පත් කරනවා නාලක නිශාන් ඔහුගේ තරගමාලාවේ ආයතනපත් ගාස්තු මහරගම අපේක්ෂා රෝහලේ නිවාසික ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා ඒ වගේම ආරාධනා කරනවා සියලුම පරිසරශීලී හිතවතුන්ට මේ සදා දායකත්වය ලබා දෙන ලෙස මුදල් වශයෙන් නොවේ අපිට පුළුවන් නම් අභ්‍යාස පොත් එවැගේම තුවා එවැගේම ආහාර පාන වර්ග ලබා දීමට හැකියාවක් තිබෙනවා පැමිණ හමුවන්න අප කියන්නම් කරන්න ඕන ආකාරය පිළිබඳව බඩි ක්‍රිකට් ලයිව් නිර්මාතෘ සම්පත් දේශප්‍රියව මුණ ගැසෙන්න පුළුවන් මේ සිටින නාලක නිශාන්ව මුණ ගැසෙන්න පුළුවන් එළඹෙන සතියේදී ඒ කර්තව්‍ය සිදු කිරීමට බලාපොරොත්තු වෙන මහරගම අපේක්ෂා රෝහලට සහෝදර හිතවතුනි මම ස්තුතිවන්ත වෙනවා ලකුණු 4 කිමි කර ගැනීමක් මම ස්තුතිවන්ත වෙනවා සමීර පෙරාට අපේක්ෂා රෝහලට අවශ්‍ය තුවා සියල්ලම Sudanam Suminda Malat ඉනිමේ අවසන් පන්දුවේ ආරම්භ කිරීමට තම සීමාව සිට ලෙෆ්ට් රවුන්ඩ් විකට් ආකාරයෙන් දිවෙන පන්දු යැවීමට කෙටි පන්දුව දඟ කැවී පැමිණෙද්දී මේ ක්‍රිස්ටියාන් මෙන්ඩිස් අපූර්ව ඉරිමා ක්‍රීඩා කරමින් සිටින දාබල සයි පන්දු යැවීමට පිටලම පන්දු යොමු කරත් එකලම දෙලාගේම සිත්
අසංකල්පිත වෙනවා පැහැදිලිවම ප්‍රකුඩාලෝලිය අසන්නදී රාමණීය පාරා කෙල්ල කරේ රුමේ සංජය කුමාර එලකුණු 4 කිමි කර ගැනීමක් තහනම් පහරක් රුමේ සංජය Sudah pesat pera ruang salita koditu aku nak ke pitikaru anda panduak. Lakunu visihai kilakyak me pasu-pasu hambayan Royal Sevens කණ්ඩායම ලකුණු 7යි ප්‍රථම පන්දුවේ අවසන් වේදියේ කඩුලක් බිඳවැටි සූදානම් තම සීමාවේ සිට පන්දු යවීමට left arm round the wicket ආකාරයෙන් දිවෙන අනෝජ් ජශාල පෙරවා හමුවේ පන්දු යවීමට වසන්ත කුමාර අය වාසනාවන්ත ලකුණු 4 කිමිවන්නේ Royal Sevens කණ්ඩායමට වාසනාවන්ත එනවා වසන්ත කුමාර ඊළඟ පන්දු යොමු කිරීමට එළවා ගොස් එල්ල කර පහරක් අනෝජ් ජශාල පෙරවා මේ වේගය අදාළ කර පන්දුවට අපූර්ව පහරක් එල්ල කරේ එලකුණු 4 කිමි කර ගැනීමක් පහරක් එල්ල කරේ ඉදිරියට පන්දුව තුල දෙවෙනවා ඊළඟ පන්දුව යොමු කිරීමට තම සීමාවේ සිට වසන්ත කුමාර දිවෙන්නේ හොඳ පන්දුවක් මෙවර එක ලකුණක් කිමි කර ගන්නවා පිටිකරුවන් දැන් පන්දු 5ක් තුල යවීමට පන්දු 5ක් තුල ලකුණු 10ක් රැක ගන්නවා උඩ පන්දුව එදවියමක් යන දැන් සුදාම් රසික මේ තීරණාත්මක අවසන් පන්දුවේ යවීමට පන්දුව බාරගත්තේ පන්දු 4ක් තුල ලකුණු 10ක් අවශ්‍යයි දිවිනා තම සීමාවේ සිට පන්දු යවීමට ඕද විකට් ආකාරයෙන් රසික අනෝජ් ජශාල පෙරවා හමුවේ නායවයි පන්දුව කතිරේක ලකුණ කිමේනවා දැන් පන්දු 4ක් තුල ලකුණු 9ක් අවශ්‍යයි මේ තරගයේ ජයමි කර ගැනීමට නම් පන්දු 4ක් තුල ලකුණු 9ක් අවශ්‍යයි ප්‍රකොඩාලෝලිය අසන්නදී දෙවන රසික මීළඟ පන්දු යොමු කිරීමට අනෝජ් ජශාල පෙරවා හමුවේ ඕද විකට් ආකාරයෙන් දිවෙන්නේ මේ පළපුරුදු පන්දු යවන්න අශාල පෙරවා සුදාම් පන්දුට පහර දීමට සාතික පන්දුවක් එක ලකුණක් පමණ හිමිවන්නේ ඒ පහර තුල දැන් පන්දු 3ක් තුල ලකුණු 8ක් අවශ්‍යයි විමුක්ති නමක පිටිකරුවා ගොඩා පිටට සම්බන්ධ වී තිබෙන මෙවැනි තත්ත්වයක් තුල රායල් සෙවන්ස් කණ්ඩායම කරපින්නාගෙන ගියා මේ යෝන් පිටිකරුවා ඔත හැකියාවක් ලැබෙයිද බලමු මේ කණේම පසු කිරීමට පන්දු 3ක් තුල ලකුණු 8ක් අවශ්‍යයි ජයග්‍රහණයට ඉක්මන් කර තරගයේ පාතන්න පිටිය සකස් කරමින් සුදාම් රසික විමුක්ති හමුවේ පන්දු යවීමට පන්දු 3යි ලකුණු 8යි පරතරය රොයල් සෙවන්ස් කණ්ඩායමට දෙවන රසික ඕද විකට් ආකාරයෙන් මීළඟ පන්දු යොමු කිරීමට තම පන්දුවේ යවන සෙසු කණ්ඩායම දැන් කුඩා පිටිට සෙමින් පැමිණ තිබෙනවා මීළඟ තරග කාලස්ථානයේ තරගවාදී කණ්ඩායමේ කලකුණා පමණ හිමිවන්නේ ආදෙවල ක්‍රියාවක් කෙසේ වෙතත් කලකුණා පමණ හිමිවන්නේ දැන් පන්දු දෙක තුල ලකුණු 7ක් අවශ්‍යයි
වයිට් පන්දුවක නිපන්දුවක අවධානය යොමාන දැන් හතරේ පහරවල ඉරියසක් තිබෙන්නේ රසික සාත්තික පන්දු දෙකක් නිමා කරා දැන් පන්දු දෙකක් තුල ලකුණු 7ක් අවශ්‍යයි අනෝජ් ජෂාර පෙරවා සූදානම් පන්දුවට පහර දීම සඳහා දෙවෙනි පන්දුව යදිනට පන්දු දෙකයි ලකුණු 7යි රැක ගන්නවා මේ විශාල කඩොල්ල හිමි කරගන්න ආයෙත් පන්දුවක් තාබල තරග නර්මණනේ මේ අපූර්ව වාසනාවක් රොයල් සෙවන්ස් කණ්ඩායමට ඇති වූයේ එනි පන්දුවක් කෙසේ සටහන් කරා කෙසේ විමුක්ති දුවදී දැවියාමකට අස් වෙනවා දැන් පන්දු දෙකක් තුල ලකුණු 7ක් අවශ්‍යයි ලකුණු 6ක් අවශ්‍ය වෙයි තිබෙන්නේ දැන් ලකුණු 6ක් එකක් දිව්වේ නැහැ නෝ බෝල් නෝ එක විතරයි දැන් පන්දු දෙකක් තුල ලකුණු 6ක් අපූර්ව වාසනාවක් රොයල් සෙවන්ස් ක්‍රීඩකයන් ටීමේ අනෝජ් ජෂාර පෙරවාට නව ජීවියක් ඇති වුණා සුදා තරගය ආරම්භ කරන්න තරගයේ පාතාන ඉක්මනින්ම සුදා පන්දු යවීමට රසික පන්දු දෙකක් තුල ලකුණු 6ක් අවශ්‍ය වී තිබෙනවා රොයල් සෙවන්ස් කණ්ඩායමට over the wicket ආකාරයෙන් දෙන්නේ අද පන්දුවක් එක ලකුණක් හිමි කර ගන්නවා කෙසේ වෙතත් ඊළඟ පන්දුවට ක්‍රීඩා කිරීමට පිටිකරු අන්තේ බාරගත්තා නලින්ද හොඳයි එලි පන්දුවක් ලෙස ප්‍රතිවිනිශ්චයකාරතුමා සංඥා කළා දැන් පන්දු දෙකක් තුල ලකුණු 4ක් අවශ්‍යයි තරගය පවත්වන්න
පන්දු දෙකක් තුල ලකුණු 4ක් අවශ්‍යයි දැන්. හොඳයි ප්‍රතිවිනිශ්චයකාරතුමා අසල සිටින සිරදා මදා කිව්වත්වන්න ඔහුට පහදිනව දසුනේ යුතුයි කුඩා පිටිය සාකරණා කර ඔය අසල සිටින සිරදා ඉවත් වී සහයෝග ලබා දෙන්න. දැන් පන්දු දෙක තුල ලකුණු 4ක් අවශ්‍යයි දැන්. දෙවනාරසික අනෝජාශාන පෙරහමුගේ බිලග පන්දු යොමු කිරීමට ඕද විකට් ආකාරයෙන් දිවෙන්නේ තම සීමාව සිට දෙක ලකුණක් ලබා ගන්න පිටිකලුවන් රාසික සාර්ථකයි ගවිඩ විදාන ආරච්චි පන්දුව නතර කළා නියම ආකාරයට දැන් එක් පන්දුවක් තුල ලකුණු 4ක් අවශ්‍යයි එක් පන්දුවක් තුල ලකුණු 4ක් අවශ්‍යයි ප්‍රකුඩාලෝලිය අසලරි මෙතිරු තීරණාත්මක අවසන් පන්දුවේ අවසන් පන්දුව සුදානම් පන්දු යවීමට එක් පන්දුවක් තුල ලකුණු 4ක් අවශ්‍යයි. තියුණු තීරණාත්මක අවසන් පන්දුව අනෝජාශාර පෙරවා පිටිකරුවන්තේ සිටින්නේ පන්දුවේ පහර දීමට මෙවැනි තත්ත්වයක් ජයමි කරගත්තා අනෝජාශාර පෙරවා පමුණුව දේවාල පාර කුඩා පිටිය තුල ගෙවි ගිය රුදින වසන්ත කුමාර दोनों क्रियावा सिद्ध करे मां सलान करे ගෙවි ගිය සතියන්තේ සම්ප්‍රාප්ත දේශප්‍රිය මෙවැනි මාකාරයේ තත්ත්වයක් තිබුණා රොයල් සෙවන්ස් කණ්ඩායමට එක් පන්දුවක් තුල ලකුණු 4ක් අවශ්‍යව තිබෙදී පිටිකරුවානෝ ජාෂාර පෙරවා ඒ කඩේම පසු කර අද දිනේදී ඒ කඩේම පසු කර ප්‍රකොඩාලෝලිය අසලරි වසන්ත කුමාර